කියලා කියනවා. එතකොට අද අපි සාකච්ඡා කරන්න යන්නේ ව්‍යාපාර පදනම හා පරිසරය. පළවෙනි පාඩම යටතේ අ, තියෙනවා අනුමාතෘකා 9ක්. ඒකේ පළවෙනි අනුමාතෘකාව තමයි අද සාකච්ඡා කරන්න යන්නේ. මම පාඩම් සාකච්ඡා කරන්නේ අනුමාතෘකාවෙන් අනුමාතෘකාව. එතකොට අද පළවෙනි අනුමාතෘකාව ව්‍යාපාර සංකල්පය. ව්‍යාපාර සංකල්පය හැඳින්වීම පළවෙනි ඉගෙනුම්ඵලය. ව්‍යාපාරයක් යනු ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම අලෙවිය හා අනුබද්ධ සියලු කටයුතුය. ලාභ ලැබීමේ අරමුණින් මෙන්ම ලාභ ලැබීමේ අරමුණින් තොරවද පවත්වාගෙන යන ව්‍යාපාරද පවතී. ඒවා සුබ සාධන ව්‍යාපාර ලෙස හඳුන්වයි. ඒවා කියන්නේ මරණාධාර සමිති, එතකොට ක්‍රීඩා සමිති ආදිය තමයි සුබ සාධන ව්‍යාපාර කියන්නේ. ඒ අනුව ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා ඇති ඕනෑම ආර්ථික කටයුත්තක් යනුවෙන්ද අර්ථ දැක්විය හැක. දැන් මේකෙදී ව්‍යාපාර සංකල්පය විවිධ ආකාර වලින් අර්ථ දක්වලා තියෙනවා. හැබැයි ජනප්‍රියම අර්ථ දැක්වීම තමයි මේ ඉහත අද කළුවකුරින් දාලා තියෙන අර්ථ දැක්වීම. එතකොට ව්‍යාපාරවල පදනම වෙන්නේ මිනිස් අවශ්‍යතා හා වුවමනා. ව්‍යාපාරවලින් මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගන්න අයට අපි කියනවා ගනුදෙනු කරුවන් කියලා. යනවා අපි දෙවෙනි ඉගෙනුම්ඵලයට. දෙවෙනි ඉගෙනුම්ඵලය අවශ්‍යතා හා වුවමනා පැහැදිලි කිරීම. මිනිසා විසින් අනිවාර්යෙන් සපුරා ගත යුතු කායික හා මානසික තත්ත්වයන් අවශ්‍යතා ලෙස හඳුන්වයි. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර වුවමනා ලෙස හඳුන්වයි. උදාහරණ දීලා තියෙනවා අවශ්‍යතාවය ආහාර, වුවමනාව බත් පාන්, නූඩ්ල්ස්, තේ, කෝපි, ඉන්දියාප්ප. ඊට පස්සේ අධ්‍යාපනයේ අවශ්‍යතාවය නම් වුවමනාව පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, පොත්පත් සංග්‍රහ, පාඨමාලා, උපකාරක පන්ති. ඊට පස්සේ සෞඛ්‍ය අවශ්‍යතාවය නම් වුවමනාව රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ඖෂධ, වෛද්‍ය පරීක්ෂණ. අවශ්‍යතාවය ආරක්ෂාව නම් වුවමනාව පොලිසිය, යුද හමුදාව, ආරක්ෂක අංශය. අවශ්‍යතාවය ඇඳුම් නම් වුවමනාව කලිසම්, කමිස, ගවුම්, සාරි, සරම්, චීත්ත. චීත්ත අඳිනා කට්ටිය ඉන්නවා නම් ඒක වුවමනාවක් කියලා දැනගන්න ඕන. එතකොට මේ අවශ්‍යතාවය බෙදලා තියෙන්නේ අර මේ උවමනාවල පොදු වචනයක් වගේ මගින් තමයි අවශ්‍යතාවය වර්ග කරලා තියෙන්නේ. අර කුලක උපකලක සීන්නයක් වගේ එකක් තමයි මෙතනත් තියෙන්නේ. එතකොට අපිට දීලා තියෙනවා තුන්වෙනි ඉගෙනුම්ඵලය අවශ්‍යතා හා උවමනා අතර වෙනස්කම්. ප්‍රධාන වෙනස්කම් හයක් දීලා තියෙනවා. අවශ්‍යතා සීමිතයි, උවමනා අසීමිතයි. අවශ්‍යතා සෑම පුද්ගලයාටම පොදුයි, උවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අවශ්‍යතා අනිවාර්යෙන් සපුරා ගත යුතුයි, උවමනා පුද්ගල කැමැත්ත මත සපුරා ගනී. අවශ්‍යතා ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න බෑ, උවමනා ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න පුළුවන්. අවශ්‍යතා සමාජ බලවේග මගින් වෙනස් කරන්න බෑ, හැබැයි උවමනා සමාජ බලවේග මගින් වෙනස් කරන්න පුළුවන්. අවශ්‍යතා ප්‍රාථමිකයි, උවමනා ද්විතීයිකයි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා ඒබ්‍රහම් මාස්ලෝ න්‍යායවත් අවශ්‍යතා ධූරාවලිය. ඒක ත්‍රිකෝණයක් විදිහට ගත්තාම ත්‍රිකෝණයේ කොටස් 5යි. පල්ලෙහාම එක කායික හේවත් භෞතික අවශ්‍යතා උදාහරණයක් විදිහට ආහාර ඇඳුම්. 2 ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂිත බව. 3 සමාජ අවශ්‍යතා ගෞරවනීය බව. 4 මමත් අවශ්‍යතා පිළිගැනීම. 5 ආත්ම පූර්ණ අවශ්‍යතා පුද්ගල සංවර්ධනය. ඊට පස්සේ දීලා තියෙනවා අවශ්‍යතා හා උවමනා අතර සමානතා දෙකක් දීලා තියෙනවා. එක තමයි ව්‍යාපාරම පදනම් වෙනවා. දෙක මිනිසා තුලින් මතුවෙනවා. ඊට පස්සේ අවශ්‍යතා හා උවමනා අතර සම්බන්ධය දීලා තියෙනවා. අවශ්‍යතා තුලින් උවමනා ඇති වෙනවා මෙන්ම උවමනාමකින් අවශ්‍යතා සපුරා ගැනීම වේ. මේ සම්බන්ධය පොඩ්ඩක් මතක තියාගන්න. මොකද පේපරේට ටච් කරන්න පොඩ්ඩක් ඉඩ තියෙනවා. උවමනා මගින් අවශ්‍යතා සපුරා ගැනීම තුළින් ලැබෙන මානසික වින්දනය උපයෝගීතාවය ලෙස හඳුන්වයි. මෙය පරිභෝජනය සම ක්‍රමයෙන් අඩුවන අතර එය හීනවන උපයෝගීතාවය ලෙස හඳුන්වයි. ඉන් මිදීමට පහත ක්‍රම, ඒ කියන්නේ ක්‍රම පහක් දීලා තියෙනවා. ඒ ටික අනුගමනය කරන්න පුළුවන්. ස්ථානීය උපයෝගීතාවය, කාලීන උපයෝගීතාවය, රූපමය උපයෝගීතාවය, හිමිකම් උපයෝගීතාවය සහ සේවා උපයෝගීතාවය. ඊට පස්සේ හතරවෙනි ඉගෙනුම්ඵලය දීලා තියෙනවා අපිට නිෂ්පාදිත යන්නෙහි අදහස. නිෂ්පාදිත යනු මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයකි. යමක් නිපදවූ පමණින් නිෂ්පාදිත ලෙස නොසැලකෙන අතර නිෂ්පාදිත ලෙස සැලකීමට නම් අදාළ දෑ වෙළඳපොළට ඉදිරිපත් කළ යුතුය. මේක කෙටි පිළිතුරු සපයද්දී පොඩ්ඩක් ටච් කරන ප්‍රශ්නයක්. පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඊට පස්සේ යනවා අපි පස්වෙනි ඉගෙනුම්ඵලයට මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගන්නේ නිෂ්පාදිත වලින් බව තහවුරු කිරීම. ඕනෑම පුද්ගලයෙකු මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීමට නිෂ්පාදිතය යොදා ගනී. වර්තමානයේ වෙළඳපොළින් නිෂ්පාදිත මිලටගෙන පරිභෝජනය කරයි. නිෂ්පාදිත ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා ලෙස වර්ග කෙරුවද වර්තමානයේ අදහස් ස්ථාන සංවිධාන පුද්ගලයන් අත්දැකීම් තොරතුරු යනාදියද නිෂ්පාදිත ලෙස සලකනු ලැබේ. එතකොට ඕනෑම පුද්ගලයෙකු අවශ්‍යතා හා වුවමනා සපුරා ගන්නේ නිෂ්පාදිත වලින්. ඒවා වර්තමානයේ පුද්ගලයන්ට තනි තනිව සපුරා ගන්න බැරි හින්දා වෙළඳපොළින් තමයි සපුරගන්නේ. වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ ව්‍යාපාර වලින්. ඊට පස්සේ
නිෂ්පාදිත ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා ලෙස ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරත් වර්තමානයේ පවතින තරංකාරී ස්වභාවය හින්දා අදහස් ස්ථාන සංවිධාන පුද්ගලයන් අත්දැකීම් තොරතුරු ක්‍රියාකාරකම් මේ ඔක්කොමත් නිෂ්පාදිත ලෙස වර්තමානයේ පිළිගන්නවා. ඊට පස්සේ යනවා 6 වෙනි ඉගෙනුම් ඵලය භාණ්ඩ හා සේවා අතර වෙනස්කම්. භාණ්ඩයක් යනු භෞතික වශයෙන් ස්පර්ශ කළ හැකි සපයන්නාගේ වෙන් කළ හැකි ගබඩා කිරීමට හා සමාන ස්වරූපයෙන් නිපදවා ගැනීමට හැකි නිමවුම්ය. සේවා යනු මිනිස් අවශ්‍යතා හා වුමනා සපුරාලිය හැකි විවිධ පාර්ශවයන් විසින් ඉටු කර දෙන කාර්යයන්ය. වෙනස්කම් දීලා තියෙනවා ප්‍රධාන හතරක්. භාණ්ඩ භෞතික පැවැත්මක් ඇති ස්පර්ශ කරන්න පුළුවන් ඒ කියන්නේ ස්පෘශ්‍යයි. සේවා භෞතික පැවැත්මක් නැහැ හැබැයි ස්පර්ශ කරන්නත් බෑ ඒ කියන්නේ අස්පෘශ්‍යයි. භාණ්ඩ ගබඩා කරන්න පුළුවන් සේවා ගබඩා කරන්න බෑ. භාණ්ඩ සපයන්නාගේ වෙන් කරන්න පුළුවන් සේවා සපයන්නාගේ වෙන් කරන්න බෑ. භාණ්ඩ සමජාතීය වන පරිදි නිෂ්පාදනය කරන්න පුළුවන් සේවා සපයන්නා අනුව සේවාවේ ස්වභාවය වෙනස් වෙනවා. එතකොට භාණ්ඩ හා සේවා අතර සමානතා දෙකක් දීලා තියෙනවා. අවශ්‍යතා හා වුවමනා සපුරාලන්න පුළුවන් අය නිෂ්පාදිතයක් වෙනවා. ඊට පස්සේ 7 වෙනි ඉගෙනුම් ඵලයට යනවා අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීමත් වෙළඳපොළත් අතර පවතින සම්බන්ධතාවය. ඊට පස්සේ වෙළඳපොළක් කියන්නේ මොකද්ද? ඉගෙනුම්කරුවන් හා විකුණුම්කරුවන් මුණ ගැසෙන හෝ සම්බන්ධ වන ඕනෑම තත්ත්වයක් වෙළඳපොළක් කියලා හඳුන්වනවා. වෙළඳපොළක් මගින් සිදුවන්නේ මෙය නිෂ්පාදිතවල හිමිකරුවන් වන විකුණුම්කරුවන් එකඟ වූ මිලකට අදාළ නිෂ්පාදිතවල අයිතිය ගැනුම්කරුවන් වෙත පැවරීම වන බවයි. වර්තමානයේ වෙළඳපොළ තත්ත්වයන් දෙකකින් ක්‍රියාත්මක වෙනවා. එක වෙළඳපොළ ස්ථාන. වෙළඳපොළ ස්ථාන කියන්නේ සුපර් මාකට් එක නැත්නම් සතිපොළ සිල්ලර කඩේ ඒ කියන්නේ විකුණුම්කරුයි ගැනුම්කරුයි මූණට මූණ සම්බන්ධ වෙලා තමයි ගනුදෙනු සිදු කරන්නේ. විකුණුම්කරුවන් හා ගැනුම්කරුවන් භෞතික වශයෙන් සම්බන්ධ වීමයි. ඊට පස්සේ වෙළඳපොළ අවකාශය වෙළඳපොළ අවකාශ කියන්නේ ජාලගතව අපි සම්බන්ධ වෙනවා. පික් මී ඕඩර් එකක් දානවා ඩරාස් එකෙන් අලිඑක්ස්ප්‍රස් එකෙන්. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවනේ ටෙමු කියලා ඇප් එකක්. ඒකත් වෙළඳපොළ අවකාශයක්. එතකොට විකුණුම්කරුවන් හා ගැනුම්කරුවන් ජාලගතව සම්බන්ධ වීම තමයි වෙළඳපොළ අවකාශ කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ යනවා 8 වෙනි ඉගෙනුම් ඵලයට. ඒක තමයි ව්‍යාපාරවල ගති ලක්ෂණ. එතකොට ව්‍යාපාරයක් ලෙස පිළිගන්න නම් පැවතිය යුතු මූලික ගුණාංග තමයි ව්‍යාපාරවල ගති ලක්ෂණ කියන්නේ. ව්‍යාපාරවල ගති ලක්ෂණ 8ක් දීලා තියෙනවා. ඒ ගති ලක්ෂණ 8 ආරක්ෂා වෙලා තියෙනවා නම් ඒක ව්‍යාපාර කටයුත්තක් ලෙස පිළිගන්න පුළුවන්. එක විකුණුම් හෝ හුවමාරු වීම සිදුවීම. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන්න පුළුවන් නිෂ්පාදිත මූල්‍යමය අගයක් මත වෙනත් පාර්ශවයක් වෙත පැවරීමයි. දෙක භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම. ඒ කියන්නේ පාරිභෝගිකයන්ට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හා සේවාත් තියෙනවා. ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ව්‍යාපාරික භාණ්ඩ හා සේවාත් තියෙනවා. ඒවා මිලදී ගැනීම සහ විකිණීම තමයි භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම කියන්නේ. තුන ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. ඒ කියන්නේ ව්‍යාපාරයක් එක් ගනුදෙනුවකින් නතර වෙන්නේ නැතුව දිගින් දිගටම විකිණීමේ මිලදී ගැනීමේ කටයුතු වල නිරත වීම තමයි ගනුදෙනු අඛණ්ඩව සිදුවීම කියලා කියන්නේ. 4 වෙනි එක දීලා තියෙනවා ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම. ඒ කියන්නේ ව්‍යාපාර කටයුත්ත තුලින් ලබන ලාභ සමාජ සම්බන්ධතා පිළිගැනීම කීර්තිනාමය වාසි සමග ව්‍යාපාරයේ උනන්දු ඉහළ යාමට තමයි ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වෙනවා කියන්නේ සතුටු වෙනවා කියන්නේ. ඊට පස්සේ 5 වෙනි එක කියනවා අවදානමට මුහුණ දීම. ඒ කියන්නේ අවදානමත් තිබීම. අවදානම කියන්නේ අනපේක්ෂිත තත්ත්වයන් නිසා අපේක්ෂිත ප්‍රතිලාභ අහිමි වීමට ඇති ඉඩකට තමයි අවදානම කියන්නේ. මොකද්ද මේ අනපේක්ෂිත තත්ත්වයන් කියන්නේ? ඒ කියන්නේ ව්‍යාපාරයක් ගත්තාම පිරිවැය ඉහළ යන්න පුළුවන්, වෙළඳපොළ බිඳ වැටෙන්න පුළුවන්, සේවකයෝ අහිමි වෙන්න පුළුවන්, කළමනාකරණ තීරණ වැරදින්න පුළුවන්, සොරසතුරු උපද්‍රව වෙන්න පුළුවන්. ආයෙ දන්නවනේ ඉතින් ශ්‍රී ලංකාවේ නම් මිනිහෙට නැගිටින්න දෙන්නේ නැහැනේ වටේ පිටේ ඉතින් ඉන්නවා ඇත්ත කුරුට්ට. උන්ගේ ඉතින් ඇස්වා කටවා ඔක්කොම වෙදිච්චාම ඉතින් අවදානම් තමා. ඒකින්ද අනපේක්ෂිත තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීලා ව්‍යාපාර කටයුතු කරගෙන යාම තමයි අවදානමත් තිබීම කියන්නේ. 6 වෙනි එක වුවමනා නිර්මාණය කිරීම. ඒ කියන්නේ නවෝත්පාදන තුලින් ඒ කියන්නේ මෙතෙක් බිහි වී නැති නිෂ්පාදිත නිර්මාණය කිරීම තුලින් නැත්නම් භාණ්ඩ ගබඩා කර තබා ගැනීම තුලින් සාරේ පුළුල් ලෙස බෙදා හැරීම තුලින් පාරිභෝගික අවශ්‍යතාව වුවමනා අඛණ්ඩව ඉටු කිරීම තමයි වුවමනා නිර්මාණය කිරීම තුලින් සිදුවන්නේ. ඊට පස්සේ ආර්ථික කටයුත්තක් වීම. ආර්ථික කටයුත්තක් වීම කියන්නේ හිග සම්පත් යොදාගෙන මූල්‍යමය වාසි අත්වන අයුරින් කටයුතු පවත්වාගෙන යාමට තමයි ආර්ථික කටයුත්තක් කියන්නේ. ඊට පස්සේ විධිමත් ක්‍රියාකාරීත්වයක් දකින්න පුළුවන්. ඒ කියන්නේ හැම ව්‍යාපාරයකින් තියෙනවා ක්‍රමානුකූලව ගලා යන කාර්යයන් සමූහයක්. ඒ කාර්යයන් සමූහය ක්‍රමානුකූලව නැත්නම් විනිවිද භාවයකින් කරගෙන යන එක තමයි විධිමත් ක්‍රියාකාරීත්වයක් පැවතීම කියලා කියන්නේ.
ඊට පස්සේ යනවා 9 වෙනි ඉගෙනුම් ඵලයට ව්‍යාපාර කටයුතු. ව්‍යාපාර මගින් ඉටු කරන ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. එක මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලනවා. මිනිස්සු ඉන්න හින්දානේ අපි නිෂ්පාදිත ඉදිරිපත් කරන්නේ. ඒ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා අනුව තමයි අපි නිෂ්පාදිත බිහි කරන්නේ. ඒ නිෂ්පාදිත බිහි කරලා වෙළඳපොළට සපයලා වෙළඳපොළ තුලින් තමයි මිනිස් අවශ්‍යතා හා උවමනා පුද්ගලයන් සපුරා ගන්නෙ. ඊට පස්සේ දෙක සම්පත් වලට අගයක් එකතු කිරීම. ඒ කියන්නේ භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය කරද්දී යොදා ගන්නවා සම්පත්. ඒ සම්පත්වල ස්වරූපය වෙනස් කරලා ඒ වෙනස් කිරීම තුළින් තමයි නිෂ්පාදිත බිහි කරන්නේ. එතකොට ස්වරූපය වෙනස් කරද්දී ඒ නිෂ්පාදිතවල අගය වැඩි වෙනවා. ඒකට එකතු කළ අගය කියලා කියනවා. ව්‍යාපාර විසින් සිදු කරන්නෙම සම්පත්වල ස්වරූපය වෙනස් කිරීම. එතකොට සම්පත්වල අගය වැඩි වෙලා සම්පත්වලට වෙනම එකතු කළ අගයක් එකතු වෙනවා. ඊට පස්සේ නිෂ්පාදනය සඳහා එකතු වන අගයක් තියෙනවනේ. ඒ අගය මත රජය බද්දක් පනවලා තියෙනවා. ඒ බද්දට කියනවා සිංහලෙන් අපි වැට් කියලා. නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවනේ එකතු කළ අගය කියලා. අන්න ඒක තමයි. එතකොට එකතු කළ අගය මත බදු කියන්නේ. ඊට පස්සේ යනවා අපි 10 වෙනි ඉගෙනුම් ඵලයට ව්‍යාපාරයක ව්‍යාපාර කටයුතු ලැයිස්තුගත කිරීම. ව්‍යාපාරයක ව්‍යාපාර කටයුතු. ඒ කියන්නේ පොදුවේ ව්‍යාපාර වලින් සිදු කරන දෛනික ක්‍රියාකාරකම්. දවසේ ක්‍රියාකාරකම් තමයි ව්‍යාපාරවල ව්‍යාපාර කටයුතු කියන්නේ. එතකොට ව්‍යාපාරවල ව්‍යාපාර කටයුතු අපිට 8ක් තියලා තියෙනවා. 1 නිෂ්පාදනය, 2 ගබඩා කිරීම, 3 ප්‍රවාහනය, 4 මිලට ගැනීම හා විකිණීම, 5 භාණ්ඩ ඇසිරීම, 6 භාණ්ඩ වර්ග කිරීම, 7 මිල කිරීම, 8 ප්‍රවර්ධනය කිරීම. ඒක නම් ලොකුවට අහන්නේ නැහැ. ඊට පස්සේ 11 වෙනි ඉගෙනුම් ඵලය යනවා ව්‍යාපාර අරමුණු. මේක පොඩ්ඩක් අවධානයෙන් අහගන්න. ව්‍යාපාරයක් අනාගත නිශ්චිත කාල සීමාවක ළඟා කර ගැනීමට අපේක්ෂිත තත්ත්වයන් අරමුණු ලෙසත් පුළුල් වූ අනාගත අපේක්ෂාවන් පරමාර්ථ ලෙසත් සැලකේ. ඊට පස්සේ අපිට යටින් තව කාරණාවක් දීලා තියෙනවා. මෙහිදී අධ්‍යයනය කරනු ලබන්නේ ව්‍යාපාරයක අරමුණු නොව පරමාර්ථ වේ කියලා. ඒක මම පොඩ්ඩක් කියලා දෙන්නම්. එතකොට අරමුණක් කියන්නේ කාලය සමග සම්බන්ධ වන ප්‍රමාණාත්මක මිනුමක් ලෙස අරමුණු එළි දකින්න පුළුවන්. එතකොට අරමුණක මූලික ලක්ෂණ පහක් තියෙනවා. ඒක සිංහලෙන් අපි කියනවා ස්මාර්ට් කියලා සංකල්පයකින් හඳුන්වනවා. එතකොට S අකුරෙන් ස්පෙસિෆික් සුවිශේෂී වීම, M අකුරෙන් measurable මැනිය හැකි වීම, A අකුරෙන් achievable ක්‍රියාත්මක කළ හැකි වීම, R අකුරෙන් rational තාර්කික වීම, T අකුරෙන් time frame කාල රාමුවක් තිබීම. උදාහරණයක් දුන්නොත් අරමුණකට 2022 වසරේදී ව්‍යාපාරයේ ශුද්ධ ලාභය රුපියල් ලක්ෂ 10ක් තිබීම. ඒක එතකොට කාලය සමග සම්බන්ධයි ප්‍රමාණාත්මක මිනුමක් කියලා දාන්න පුළුවන්. කෙටි කාලීනයි. එතකොට මේක තමයි අරමුණක් වෙන්නේ. ඊට පස්සේ පරමාර්ථ කියලා කිව්වේ අපි ආයතනයක් දිගු කාලීනව සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂා. නැත්තම් ව්‍යාපාරයක පුළුල් වූ අනාගත අපේක්ෂා තමයි පරමාර්ථ කිව්වේ. එතකොට පරමාර්ථ ව්‍යාපාරයක මෙහෙවර තියෙන්නේ. මෙහෙවර තවදුරටත් විස්තර කරනවා ව්‍යාපාරවල පරමාර්ථ මගින්. එතකොට අරමුණු වල තිබ්බ ලක්ෂණ පහ පරමාර්ථවල දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට ව්‍යාපාරවල අරමුණු කියන මේ ඉගෙනුම් ඵලයෙන් අපිට 10ක් දීලා තියෙනවා. ඒ 10ම වෙන්නේ ව්‍යාපාරවල පරමාර්ථ. එතකොට පළවෙනි එක වෙළඳපොලේ රැඳී සිටීම. මොනවා කරන්නත් කලින් ව්‍යාපාරයේ ලාභ වුණත් අලාභ වුණත් අපිට ව්‍යාපාරයේ රැඳී සිටියොත් තමයි කුමන හෝ අභියෝගයක් ජය ගන්න පුළුවන් වෙන්නේ. එතකොට තම ව්‍යාපාර කටයුතු නොනවත්වා පවත්වාගෙන යාම තමයි වෙළඳපොලේ රැඳී සිටීම කියන්නේ. දෙක ලාභ උපරිම කිරීම. ව්‍යාපාරය දරණ පිරිවැය තියෙනවනේ. ඒ පිරිවැය ඉක්මවා ලබන ආදායම තමයි ලාභය කියන්නේ. ඒ ලාභය ඉහළම තත්ත්වයට පත් කිරීමට තමයි ව්‍යාපාර හැකි උපරිමයෙන් උත්සාහ කරන්නේ. 3 විකුණුම් උපරිම කිරීම. විකුණුම් උපරිම කිරීම කියන්නේ පුළුවන් හැම විටම තම නිෂ්පාදිත වැඩි වැඩියෙන් අලෙවි කර ව්‍යාපාරයේ විකුණුම් ආදායම වැඩි කරගෙන ආදායම වැඩි කරගන්න එකට. ඊපස්සේ 4 වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. වෙළඳපොළ කොටස වැඩි කර ගන්නවා කියන්නේ ව්‍යාපාරයේ ක්‍රමයෙන් ගනුදෙනුකරුවන් සංඛ්‍යාව වැඩි කරගෙන ව්‍යාපාරයේ ශාඛා කියන්නේ අර සිංහලෙන් බ්‍රාන්චස් කියනවනේ. අන්න ඒ ටිකත් වැඩි කරගෙන වෙළඳපොළ ක්‍රමයෙන් පුළුල් කිරීම තමයි වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම කියන්නේ. පස්වෙනියට දීලා තියෙනවා පාරිභෝගික තෘප්තිය ඉහළ නංවනවා. ව්‍යාපාරයකින් කරන්නම ඕන ව්‍යාපාරයක් නිෂ්පාදිත බිහි කරන්නෙම පාරිභෝගිකයන්ට ලැබි කරන්නේනේ. එතකොට පාරිභෝගිකයෝ සතුටින් ඉන්නවා නම් විතරයි ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට තම නිෂ්පාදිත භාවිත කරන්නන්. ඒ කියන්නේ පාරිභෝගිකයන්ට ඉහළම තෘප්තියක් ළඟා කර දීම අපේක්ෂා කිරීම තමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම මගින් අපේක්ෂා කරන්නේ. 6 වෙනියට තියෙනවා කොටස්වල වෙළඳ අගය උපරිම කිරීම. ඒ කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවෝ
ඒ කියන්නේ ව්‍යාපාරය ආරම්භ කරන කට්ටිය යොදන ලද ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ මූල්‍යමය වත්කම් නැත්නම් ස්ථාවර වත්කම් ආදී දේවල් වල වටිනාකම ඉහළ නංවන එක තමයි කොටසක වෙළඳ කොටස්වල වෙළඳ උපරිම කිරීම කියන්නේ. ව්‍යාපාරිකයන් තෘප්තිමත් වීම හත. ඒ කියන්නේ අයිතිකරුව නැත්නම් හිමිකරුව ව්‍යාපාරයට ප්‍රාග්ධන යොදන කට්ටිය අපේක්ෂා කරන තත්ත්වයට හැකි උපරිමයෙන් ළඟා කර දීම තමයි ව්‍යාපාරිකයන් තෘප්තිමත් වීම කියන්නේ. සමාජ හා ප්‍රජාවගේ සුබසාධනය 8 වෙනි එක ව්‍යාපාරය ආසන්නයේ ජීවත් වෙන කට්ටියට කියනවා අපි සමාජය කියලා. පොදුවේ සියලු මිනිසුන්ට කියනවා ප්‍රජාව කියලා. එතකොට ඒ කට්ටියට අවශ්‍ය උපකාරක සේවා ලබා දීලා ඒ කට්ටිය තෘප්තිමත් කරගෙන ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න එක තමයි සමාජ හා ප්‍රජාවගේ සුබසාධනයේ සැලසීම කියලා කියන්නේ. ඊට පස්සේ 9 වෙනියට දීලා තියෙනවා සේවක සුබසාධනයේ සැලසීම. ව්‍යාපාරයේ සේවකයෝ හිටියොත් තමයි අපිට අඛණ්ඩව නිෂ්පාදිත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සේවකයන්ට නීත්‍ය අනුකූලව හිමිකම් ලබා දීමට අමතරව විවිධ උපකාර සලසලා සේවකයෝ තෘප්තිමත්ව තිබ්බොත් තමයි ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව අපිට සඵලදායි නැත්නම් ඵලදායි සුපිරි කියන්නේ නැත්නම් ගුණාත්මක නිෂ්පාදිතයක් ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙන්නේ. 10 වෙනි යට තියලා තියෙනවා වෙළඳපොළ නායකත්වයේ දැරීම. වෙළඳපොලේ හිටියොත් තමයි අපිට වෙළඳපොලේ නායකත්වය දරන්න පුළුවන්. ඊට අමතරව ඔය දාලා තියෙන කරුණු 9ම ඉටු කරොත් තමයි වෙළඳපොළ නායකත්වය දරන්න පුළුවන්. ඒ කියන්නේ සමාන ව්‍යාපාර අතර සහ තරගකාරී ව්‍යාපාර අතර ප්‍රමුඛ ව්‍යාපාරය ලෙස පෙනී සිටීම තමයි වෙළඳපොළ නායකත්වයේ දැරීම තුළින් අපේක්ෂා කරන්නේ. ඊට පස්සේ යනවා අපි අන්තිම ඉගෙනුමේ අ අන්තිම ඉගෙනුම් ඵලය තමයි ආර්ථිකයක පැවැත්මට ව්‍යාපාරවල දායකත්වය. රටක මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට අදාළ රටේ සියලු මිනිසුන් විසින් ගොඩනගාගෙන ඇති සංවිධානාත්මක ඒකක ආර්ථිකයක් ලෙස හඳුන්වයි. අ, ඒ කියන්නේ ආර්ථිකයන් මුහුණ දෙන ප්‍රශ්න සඳහා විසඳුම් හොයන්නේ ව්‍යාපාරවල අනුග්‍රහය. ඒ වගේ ප්‍රධාන දායකත්වයන් හතරක් දීලා තියෙනවා. ඒක තමයි වෙනස් වන සංකීර්ණ උවමනා සපුරාලීම. එතකොට මිනිස් උවමනා දිනෙන් දින වැඩි වෙනවා. ඒවා මිනිස්සුන්ට තනියෙන් සපුරගන්න ඇත්තම කිව්වොත් බෑ. එතකොට ව්‍යාපාරවල අනුග්‍රහයෙන් තමයි මිනිස් වමනා විවිධ අයුරින් ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් ඇඳුමක් ගත්තොත් අම්මා පැච් ඩෙනිම් කියයි, ඉරිච්චා කියයි, নানা ප්‍රකාර ඒවා තියෙනවනේ පුතා. ඒවා ඉෂ්ට කරන එක තමයි ව්‍යාපාර විසින් සිදු කරන්නේ. එතකොට සංකීර්ණ වමනා සපුරාලනවා. දෙක නවෝත්පාදන බිහි කරනවා. ඒ කියන්නේ මිනිසුන් තුළ පවතින ඊට නොවුණු අපේක්ෂා. ඒ කියන්නේ ලෝක මෙතෙක් බිහි වී නොමැති නිර්මාණ තමයි නවෝත්පාදන කියන්නේ. ඒවා නිර්මාණය කරලා මිනිස්සුන්ට පරිභෝජනයට අවස්ථා සපුරා දෙනවා නවෝත්පාදන බිහි කිරීම තුළින්. තුන රැකියා උත්පාදනය කිරීම. ඒ කියන්නේ මිනිසුන්ට ජීවත් වීමට ආදායම් මාර්ගයක් සලසලා දෙනවා. ඊට අමතරව පුද්ගලයන් සතුව තියෙනවා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන සම්පත්. ඒ සම්පත් ව්‍යාපාරවලට සපයලා ආදායම් උපයා ගැනීමේ අවස්ථාවත් ව්‍යාපාරවල විසින් සකස් කරලා දීලා තියෙනවා පුද්ගලයන්ට. හතරවෙනියට ජාතික ආර්ථික සංවර්ධනයට දායක වීම. ඒ කියන්නේ රටේ මුළු නිෂ්පාදිතය වැඩි කරලා පොදු පහසුකම් දියුණු කරලා යටිතල පහසුකම් දියුණු කරලා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ව්‍යාපාර දායක වීම තමයි ජාතික ආර්ථික සංවර්ධනයට දායක වීම කියන්නේ. ඒ ඔක්කොම කරොත් සමස්ත ආර්ථිකයත් දියුණුවටපත් වෙනවා. ඊට අමතරව ව්‍යාපාර ව්‍යාපාර නෙවෙයි රට බංකොලොත් භාවය කියලා යනවනේ දැන් සීන් එක. ඒක දැන් ක්‍රමයෙන් අඩු වෙලානේ තියෙන්නේ. අන්න ඒවා අඩු වෙලා උද්දමනය අඩු වෙලා එතකොට රට තිරසාර ලෙස වර්ධනය වීමක් වෙනවා ජාතික ආර්ථික සංවර්ධනයට දායක වෙලා. හරි එතකොට අපිට පළවෙනි අනුමාතෘකාව යටතේ ඉගෙන ගන්න තියෙන්නේ මෙච්චරයි. ඊළඟ අනුමාතෘකාවෙන් අපි හම්බෙමු. එහෙනම් ඔක්කොටම thank you.